ඉතින් අද අපි සිංගප්පූරුවල ඉඳලා කුවාලාලම්පූර් වලට බස් එකේ යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේක මගේ ෆස්ට් ජර්නි එක සිංගප්පූරුවල ඉඳලා කුවාලාලම්පූර් වලට බස් එකේ යන. ඉතින් අපි බලමු මේ ගමන කොහොමද වෙන්නේ කියලා. ඉතින් සිංගප්පූරුවල ඉඳලා කුවාලාලම්පූර් වලට යන බස් එක නතර කරන තැන් කිහිපයක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් කොතනින්ද අපි බස් එකට නගින්නේ කියන එක තෝරගෙන ඒ අදාළ විදියට බස් එක බුක් කරගන්න. ඉතින් බස් එක බුක් කරගත්තේ අපි බූන්ලේ කියන තැන ඉඳලා. ඉතින් බූන්ලේ වලට මේ විදිහට ට්‍රේන් එකේ ගිහිල්ලා බස් එකෙත් ගිහිල්ලා තමයි යන්න ඕනේ. ඇත්තටම ගොඩක් දුර නැහැ. ට්‍රේන් එකේ ස්ටොප්ස් 3ක් වගේ, බස් එකේ ඒ වගේම ස්ටොප් 4ක් වගේ තමයි තිබුණේ මට මතක විදියට. මාත් එක්ක ඉතින් මෙන්න මෙයත් ගියා. අපි දෙන්න තමයි ගියේ. ඉස්සෙල්ලම අපි මේ යන ගමන් ගිහිල්ලා රෑට කන්න කෑම ගත්තා. මොකද මේ වෙද්දී අපි හරිම බඩගින්න හිටියේ. මොකද රෑ 12ට තමයි අපිට බස් එක තිබුණේ සිංගප්පූරුව වලින් පිටත් වෙන්න. ඉතින් ඊට කලින් අපිට ඕන නම් මොනවා හරි කන්න. මේ විදියට MRT එකෙන් එක්සිට් වෙලා එතන ළඟම තිබුණා මැක් එකක්. ඉතින් මැක් එකට ගිහිල්ලා කෑමත් අරගෙන තමයි අපි ගියේ බස් එකට නගින්න. අපි මේ යන්නේ 7 වෙනිදා. ඒ කියන්නේ සිකුරාදා රෑ. ඉතින් සිංගප්පූරුවල නැෂනල් ඩේ එක තිබුණේ 9 වෙනිදා. 9 වෙනිදා කියන්නේ ඉරිදා දවසක් නිසා සඳුදා දවස PH එකක් විදියට තමයි තිබුණේ. ඉතින් ඒක ලොන් වීකෙන්ඩ් එකක්. ඒ ලොන් වීකෙන්ඩ් එකක් නිසා තමයි මේ දවස් තුනට මේ ගමන අපි ප්ලෑන් කරගත්තේ. ඉතින් ඒ නිසා තමයි මෙහෙම හැමතැනම සිංගප්පූරුවල ෆ්ලැග් එකේ කලර්ස් වලින් මේ විදිහට ඩෙකොරේට් කරලා තියෙන්නේ හැමතැනක්ම. ඉතින් කෑමත් අරගෙන අපි දැන් මේ යන්නේ බස් ස්ටොප් එකට. අපිට මෙතනින් බස් එකක යන්න තියෙනවා ස්ටොප්ස් 3ක් 4ක් වගේ. ඉතින් අපි දැන් මේ පාර මාරු වෙන ගමන් හරිම ලස්සනයි මේ වෙලාවට ඇත්තටම වටපිටාව. මේක තමයි බස් ස්ටොප් එක. මෙතනින් බස් එක අරගෙන අපි යනවා බූන්ලේ වලට. ඊට පස්සේ පොඩි වෝක් එකක් තියෙනවා බස් එක ගාවට. ඉතින් ඒ ටික වීඩියෝ කරගන්න මට බැරි වුණා. මට අමතක වුණා. ඉතින් මේ බස් එකේ ගිහිල්ලා ඊට පස්සේ අපි කෑවා කාලා අපි අපේ බස් එකට නැගලා 12ට බස් එක ටයිම් එක තිබුණාට 12 මාර විතර වුණා සිංගප්පූරුව වලින් ඉඳන් පිටත් වෙද්දි. ඉතින් ඔයාලත් ඒකටම එකතු වෙන්න ඊළඟට මොකද වෙන්නේ කියලා බලන්න. ඔන්න දැන් අපි මේ සිංගප්පූරුව ඉමිග්‍රේෂන් එකට ඇවිත් ඉන්නවා තමයි ඔයාලා මේ දකින්නේ. මෙතනදී අපේ බෑග්ස් මොනවත් චෙක් කරේ නැහැ. මෙතනට අවශ්‍ය උනේ પાස්පෝර්ට් එක විතරයි. පාස්පෝර්ට් එකයි අපේ හෑන්ඩ් බෑග් එකයි අරගෙන ගියාම ඇති මෙතනට. ඊට පස්සේ අපි ගිහිල්ලා ඉමිග්‍රේෂන් වැඩ ටික කරගෙන අපිට එළියට එන්න තියෙන අනිත් පැත්තෙන්. ඉතින් අපි මේ පැත්තෙන් එනකොට බස් එකත් ඒ තැනට ඇවිත් තිබුණා. දැන් අපි මේ බස් එකෙන් බැහැලා ඩිපාචර් හෝල් එක ඇතුළට යනවා තමයි ඔයාලා මේ දකින්නේ. මෙතනට ගිහිල්ලා අපේ පාස්පෝර්ට් ස්කෑන් කරලා අනිත් පැත්තට යන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙතනින් එහාට වීඩියෝස් ගත්තේ නැහැ ඇතුලේ. මොකද ඇතුලේ වීඩියෝස් ෆොටෝස් ගන්න බෑ. ඉතින් ඉමිග්‍රේෂන් වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන මෙන්න මේ විදියට තමයි අපිට බස් එකට ආයෙමත් යන්න තියෙන්නේ. මේ විදියට අනිත් පැත්තෙන් අපි එළියට බහිනකොට බස් නවත්තන තැන තමයි මේ තියෙන්නේ. කෙලින් මෙතනට තමයි යන්නේ. සමහර බස් ඒ වෙද්දී ඇවිල්ලා නවත්තලා තියෙනවා. සමහර බස් යනකොට එනවා. සමහර බස් එනකන් කට්ටියට බලන් ඉන්න වෙනවා. ඉතින් අපේ බස් එක මේ වෙද්දී ඇවිල්ලා තිබුණේ. ඒ බස් එක ඔයාලා දැක්කේ නෑනේ. මෙන්න මේක තමයි අපේ බස් එක. ඉතින් අපි බස් එකට මුලින්ම නගින වෙලාවේ මට බස් එකේ වීඩියෝ එකක් ගන්න බැරුණා. ඉතින් මම හිතුවා මේ වෙලාවේ ඒ වීඩියෝ එක ගන්න ඕනේ කියලා. එහෙනම් බලන්නකෝ අපි එදා ගිය බස් එක මොන වගේද කියලා.
ඉතින් අපි දැන් මේ යන්නේ මුහුද උඩින්. ඇත්තටම මේකේ වීඩියෝ එකේ නම් ඔයාලට ඒක view එක ලස්සනටම පේන්නේ නැහැ. දවල් වෙලාවක හරි එහෙම නැත්නම් රෑ මේක ඇත්තටම දකිනකොටත් හරිම ලස්සනයි. හැබැයි වීඩියෝ එකේ ඔයාලට ඒක ඒ ක්වොලිටි එකෙන්ම නම් පේන්නේ නැහැ. මොකද කරුවල නිසා රෑ නිසා ලයිට් එළියත් එක්ක ඒ වීඩියෝ එක එච්චර පැහැදිලි නැහැ. ඉතින් ඔන්න දැන් අපි මේ ඇවිත් ඉන්නේ මැලේසියා ඉමිග්‍රේෂන් එකට. මෙතනදී නම් අපේ හැමදේම බෑග්ස් හැමදේම චෙක් කරනවා. මෙතන පොඩක් වෙලා ගියා. මේ ට්‍රැෆික් එකේ අපි පැයකටත් වඩා හිටියා. මෙතනින් පස්සේ අපේ බස් එකක් චේන්ජ් වෙනවා. ඉමිග්‍රේෂන් වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන අනිත් පැත්තෙන් එළියට ගියාට පස්සේ වෙන බස් එකකට තමයි අපි නගින්නේ. ඒ බස් එකේ නම්බර් එක මොකක්ද කියලා කලින් බස් එකෙන් අපිව දැනුවත් කරනවා. ඔන්න මේක තමයි හයිවේ එකෙන් එක්සිට් වුණාට පස්සේ මං මුලින්ම ගත්ත වීඩියෝ එක. ඉතින් මේ තමයි නින්ද ගිහිල්ලා ඇහැරිලා මුලින්ම දකින මැලේසියාව. ඇත්තටම තව ටික දුරයි අපි බහින ස්ටොප් එකට. අපි බහින්නේ කේල්වල එන්නියෝ සෙන්ට්‍රල් කියන shopping mall එක ළඟ. ඉතින් එතන මේ බස් එකේ සෙකන්ඩ් ස්ටොප් එක. දැන් වෙලාව මේ වෙද්දී මට මතක විදියට 7:20 වගේ වෙලා. ඉතින් 12 මාරට සිංගප්පූර් වලින් පිටත් වුණත් ලොකු ට්‍රැෆික් එකක් තිබුණා මැලේසියා ඉමිග්‍රේෂන් එක ළඟ පැයකටත් වැඩි. ඉතින් ඒ වෙලාවත් එක්ක බැලුවම සාමාන්‍යයෙන් පැය 7ක් වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ. ඇත්තටම මැලේසියා ඉමිග්‍රේෂන් එකෙන් පස්සේ මට නිින්ද ගියා. ආයෙමත් ඇහැරුණේ මෙහෙම හයිවේ එක්සිට් කරද්දි තමයි. ඉතින් ඒ නිින්ද හොඳට දැනුණා. ඉතින් ඒ ගත්ත නිින්ද ඊළඟ දවසේ අපි මෙහෙමම ඇවිදින්න යනවා. ඉතින් ඒ නිසා ඒ ගත්ත නිින්ද ඇත්තටම ගොඩක්වත්. ඔන්න ඉතින් අපි දැන් බස් එකෙන් බැහැලා හොටෙල් එකට යනවා තමයි ඔයාලා මේ දකින්නේ. බස් එකෙන් බැහැලා ෆොටෝස් අරගෙන අපි පයින්ම යන පිටත් වුණා අපේ හොටෙල් එකට. මොකද අපේ හොටෙල් එක තියෙනෙත් මෙතන එහා පැත්තේමයි පයින් යන දුර. මයි හොටෙල් සෙන්ට්‍රල් කියන හොටෙල් එකේ තමයි අපි නතර වුණේ. අපිට හොටෙල් එකට චෙක් ඉන් තිබුණේ හවස 3ට. හැබැයි අපිට ඇවිදින්න තැන් තිබුණා ඊට කලින්. ඉතින් අපිට බෑග්ස් අරගෙන ඇවිදින එක කරදරයි. ඉතින් අපි චෙක් කරලා බැලුවා හොටෙල් එකේ ලැගේජ් ස්ටෝරේජ් ෆැසිලිටි එක තියෙනවද කියලා. අපි බුක් කරපු හොටෙල් එකේ ෆැසිලිටි එක තිබුණා. ගොඩක් හොටෙල්ස් වල ඒ ෆැසිලිටි එක තියෙනවා. ඉතින් අපි මුලින්ම හොටෙල් එකට ගිහිල්ලා අපේ බෑග්ස් එතන තියලා ෆ්‍රෙෂන් අප් වෙලා අපි ආයෙමත් ආවා එන්නියෝ සෙන්ට්‍රල් එකට. මෙතනින් තමයි අපි බස් එකෙන් බැස්සේ. අපි මෙතනට ආවේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් අපි හිතුවා ගමන පටන් ගන්න කලින් මුලින්ම බ්‍රෙක්ෆාස්ට් අරන් හිටියොත් හොඳයි කියලා. බ්‍රෙක්ෆාස්ට් අරගෙන මෙතන ඉඳගෙනම අපි ග්‍රැබ් එකකුත් බුක් කරා. මෙන්න මේක තමයි මං එදා උදේට කෑවේ. මේක නූඩල් එකක්. මේක හරිම රසයි. මෙතන ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් මං ඒවත් ඔයාලට පස්සේ පෙන්නන්නම්.
ඔන්න ඉතින් අපේ ග්‍රැබ් එකත් හරියටම වෙලාවට ඇවිත් තිබුණා. ඇත්තටම මැලේසියාවල ගිහිල්ලා ඇවිදිනකොට ග්‍රැබ්ස් බුක් කරගෙන යන එක තමයි ලේසිම විදිය. අපිට මග රස්තිය අඩු වෙන්න ඕනේ නැහැ. ඒ වගේම අපිට අවශ්‍ය තැනට අවශ්‍ය වෙලාවටම යන්න පුළුවන්. ඒක ලේසි. කැමති නම් ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල යන්නත් පුළුවන්. හැබැයි මම නම් රෙකමන්ඩ් කරන්නේ ග්‍රැබ්ස්. මොකද ටයිම් එකත් ඉතුරුයි. ඒ වගේම ලොකු වියදමක් යන්නෙත් නැහැ. මං ඔයාලට කිව්වේ නෑනේ අපි මේ කොහෙද යන්නේ කියලා. ඉතින් අපි මේ මුලින්ම යන්නේ තීන් හව් ටෙම්පල් එකට. ඉතින් ඒ ටෙම්පල් එක ගැන අහලා තියෙන අය ඇති, ගිහිල්ලා තියෙන අය ඇති. ඇත්තටම මේක මගේ ෆස්ට් ටයිම් හරිම ආසාවෙන් විසිට් කරන්න ගිහපු ප්ලේස් එකක්. මං හිතුවටත් වඩා මෙතන මාරම ලස්සන, මාරම තැනක්. ඉතින් මං ඒක මට පුළුවන් විදියට කැප්චර් කරගෙන ඔයාලටත් මං ඒක අරගෙන එන්නම්. හැබැයි මේ vlog එකෙන් නෙවෙයි. මොකද මට හිතෙනවා මං ඒ දේවලුත් මේ vlog එකට ඇඩ් කරොත් මේක ගොඩාක් දිග වැඩි වෙයි කියලා. ඉතින් ඒ නිසා සිංගප්පූරුවේ ඉඳලා කේල් වලට ආපු ඒ ජර්නි එකෙන් මම මේ vlog එක ඉවර කරනවා. ඊළඟ vlog එකේ ඉඳලා අපි කොහෙද කේල් වල එක්ස්ප්ලෝර් කරේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දිගටම එකතු වෙන්න මගේ vlog එක. හරිම ලස්සන තැන් ගොඩකට අපි ගියා. ඉතින් මේ හැම තැනක්ම බලන්න මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ ඈතින් පේන තීන් හව් ටෙම්පල් එක කොයි තරම්නම් ලස්සනයිද කියලා ඊළඟ vlog එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝටම බයි බයි.